මේ පේපර් හදන අය, මේ විෂය නිර්දේශ හදන අය, මේ රිසෝස් බුක් හදන අය හරිනම් කළ යුත්තේ මේ රටේ ඉන්න දක්ෂයෝ මේ දක්ෂයින්ව ඉහළට යන විදියට තමයි මේ පේපර් හදන්න ඕනේ, මේ පොත් ලියන්න ඕනේ. නමුත් එහෙම නැහැ. ඔය පිට රටින් එන මොකක් හරි පොතක් සිංහලට පරිවර්තනය කරලා දානවා. ඊට පස්සේ පේපර් හදන අය මේකේ තියෙන ඔය කොහේ හරි අස්සක තියෙන වචන අල්ලගෙන ප්‍රශ්න හදනවා. අනේ ඉතින් පේපරේට උත්තර ලියන්නේ අර කටපාඩම් කරලා එහෙම අය විතරයි ඊට පස්සේ. හරිද? ඉතින් අන්තිමට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඉහළට ගියාට වැඩක් නැහැ. යාලට පුළුවන් වෙන්නේ ඒ වැඩේම කරන්න විතරයි. හරි? මේ රටට වැඩක් කරන්න බෑ. අද ගෝවියෙකුගේ පුතේ අර ගෝවියත් එක්ක කුඹුරට ගියොත් ගෝවියා පන්නනවා ඵලයන් ගිහිලා පාඩම් කරපන්. ඇයි? මාත් එක්ක ආවොත් අනාගතයක් නැහැ. මොකද මේ පේපර් හදන්නේ මේ බෙට කුඹුර ගැන කිසිම දෙයක් මේ පේපර් එකක නැහැ. හරිද? ඊළඟ අම්මට උදව් කරන්න ගියොත් දුවේ ගිහිලා පාඩම් කරපන්. ඇයි? මේ කුස්සියේ තියෙන කිසිම දෙයක් මේ පේපර් වල නැහැ. ඒ නිසා උඹලගේ හැකියාවල් දියුණු වෙන මොකුත් පේපර් වලට දාන්නේ නැහැ. ගිහින් පාඩම් කරපල්ලා පාඩම් කරලා උපාධිය ගනිලා අරගත්තොත් අන්න සැපසේ ඉත හැකි. කකා බිබි නිකන් ඉඳගෙන හරි. හරි. ඉතින් අන්න එහෙමයි දැන් තියෙන්නේ මේ අධ්‍යාපනය. මේක හරි විදියට යන්න නම් පොඩ්ඩක් මේ ප්‍රායෝගික පැත්තට බාර දේවල් ටික ඉතුරු කරලා අනිත් ඒවා අයින් කරන්න ඕනේ මේ සිලබස් වල. හරි. මේ වැඩකට නැති දේවල් අයින් කරන්න ඕනේ. හරිද? ඒකයි. දැන් කෙරෙන්න ඕනේ ඒ වගේ ඒවා මේ ප්‍රශ්නෙත් ඉතින් අමම සලකන්නේ භෞතික විද්‍යාවේ තියෙන බයෝ ප්‍රශ්නය.